හායි කොහොමද ඔයාලට මම අද කියලා දෙන්න යන්නේ මගේ මන්ත්ලි බජට් ප්ලෑන් එක මම කොහොමද හදාගන්නේ කියලා. මේ තියෙන්නේ මගේ බජට් ට්‍රැකර් එක. එතකොට මේකෙදි මම මගේ බජට් එක කෑලි කීපයකට වෙන් කරගෙන තියෙනවා. එතකොට මම මෙතන දාගෙන තියෙනවා මගේ ඉන්කම් ටික. ඊට පස්සේ මෙතන මගේ බිල්ස්, ඊට පස්සේ මගේ ඩෙබිට් කොහොමද යන්නේ, ඊට පස්සේ මගේ සේවිංස් කොහොමද යන්නේ කියන එක. ඊට පස්සේ මෙතන තියෙනවා මගේ වීක්ලි එක්ස්පෙන්සස් ටික කොහොමද යන්නේ කියලා. මේක ඔයාලට පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ මගේ ජුනි මාසෙක. එතකොට ජුනි මාසේ මගේ ඉන්කම් ටික තමයි මෙතන තියෙන්නේ. මගේ සැලරි එකෙන් කොච්චර හම්බ වෙනවද, මට YouTube වලින් කොච්චර හම්බ වෙනවද, එතකොට මම ස්ථාවර තැන්පත් නැත්නම් FD දාලා තියෙන ඒවායින් කොච්චර හම්බ වෙනවද, සහ මට වෙනත් මොන හරි ඉන්කම් මෙතඩ් වලින් කොච්චර හම්බ වෙනවද කියලා. එතකොට මේක මම බජට් කියන එකෙන් දාලා තියෙන්නේ මම ඒ මාසෙට ඒ අදාළ දෙයට බලාපොරොත්තු වෙන ගන්න. හිතන්න මම සැලරි එක බලාපොරොත්තු වෙන්නේ, මගේ සැලරි එක සාමාන්‍යයෙන් වෙන්නේ 50000යි. එතකොට මම 50000ක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මට ඒ සැලරි එක හම්බුනාට පස්සේ මම කරන්නේ මෙතන අදාළ ගාන ෆිල් කර ගන්නවා. එතකොට YouTube වලින් මම 10000 බලාපොරොත්තු වුණාට මට හම්බ වෙලා තියෙන 8500යි. එතකොට මම ඒක අදාළ විදිහට මෙතනට දා ගන්නවා. ඒ වගේ මට අදාළ ඉන්කම් ටික මම මෙතනට ට්‍රැක් කර ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන මගේ බිල්ස් ටික. එතකොට මම සාමාන්‍ය ඉලෙක්ට්‍රිසිටි බිල් එකට මාසෙකට මෙච්චර ගාණක් වෙන් කරනවා. හැබැයි මට ඇක්චුවල් ගාණ මේ මාසේ මෙන්න මේ තරමට ඇවිල්ලා තියෙනවා. එතකොට වෝටර් බිල් එක, ට්‍රේන් ටිකට් වලට, එතකොට මගේ ඩේටා වලට, එතකොට ඒ වගේ බිල්ස් වලට මට කොච්චරක් යනවද කියන එක තමයි මම මෙතන පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ මගේ තියෙනවා මන් ඩෙබිට්. ඒ කියන්නේ මම කාගෙන් හරි ණයක් අරගෙන තිබ්බොත් එහෙම අන්න ඒ වගේ දේවල්. එතකොට දැන් මට මෙතන මේ මාසේ මගේ අක්කට දෙන්න තිබ්බා රුපියල් 3000ක්. එතකොට මම ඒක වියදම් කළාට පස්සේ කියන්නේ එයාට දුන්නාට පස්සේ මම මෙතෙන්ට දා ගන්නවා මම ඒක රුපියල් 3000ක් දුන්න කියලා. ඒකට ක්‍රෙඩිට් කාඩ් සෙටල්මන්ට් එක මෙතෙන්ට දාලා තියෙනවා. ඒ වගේම තමයි මම මාසෙන් ගාණක් උත්සාහ කරනවා හැම මාසෙම මගේ සේවින් ඇන් ඉන්වෙස්ට්මන්ට් වලට යවා ගන්න. එතකොට සේවින් ඇන් ඉන්වෙස්ට්මන්ට් වලට මම මෙතන තියන්නේ මගේ බජට් එක. මම සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන ගාණ. එතකොට මගේ ඉමර්ජන්සි ෆන්ඩ් එකක් තියෙනවා. ඉමර්ජන්සි ෆන්ඩ් එකට මම මෙච්චරක් දාන්න බලාපොරොත්තු වෙනවා. මගේ සේවින් account එකට මෙච්චරක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම ගෝල්ඩ් වලට මෙච්චරක් දාන්න බලාපොරොත්තු වෙනවා. සහ මගේ අනාගත ගෝල් එකක් තියෙනවා. ඒ ගෝල් එකට මම මෙච්චරක් දාන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඇත්තටම මට දාගන්න පුළුවන් වුණු ගණන් ටික තමයි මම මෙතෙන්ට දාගන්නේ. එතකොට මේ හැම එකක්ම ඔටෝමැටිකලි අප්ඩේට් වෙන්න තමයි මම හදලා තියෙන්නේ. මම ඔයාලට නිකම් පෙන්නන්නම්. මම මෙතන දැන් ඉමර්ජන්සි ෆන්ඩ් එකට මම 5000ක් වෙන් කරලා තිබ්බට සමහර මාසවල තියෙනවා මට 5000ක්ම දාගන්න වෙන්නේ. එතකොට මම මෙතන රුපියල් 4000ක් කරගත්තොත් එහෙම මෙතන ඔටෝමැටිකලි පල්ලෙහා අප්ඩේට් වෙනවා 15000 නැතුව 14000 විදියට. එතකොට ඒ වගේ මෙතන ඔටෝමැටිකලි ඔක්කොම අප්ඩේට් වෙන්න තමයි මම හදලා තියෙන්නේ. මම මේක ආයෙ වෙනස් කර ගන්නවා 5000ට. එතකොට මේ හැම තැන්වලදීමත් ඒ විදිහටම තමයි දැන් හිතන්න මම ඉලෙක්ට්‍රිසිටි බිල් එක වෙනස් කරගත්ත කියලා මගේ මෙතන 2900යි කියලා. එතකොට පල්ලෙහා 9850 නැතුව එතන අප්ඩේට් වෙන්න ඕනේ. එතකොට එතනත් ඒ විදිහටම අප්ඩේට් වෙනවා. එතකොට මම ආයෙ මේක වෙනස් කර ගන්නවා තිබ්බ විදිහටම. එතකොට මේ වගේ හැම එකක්ම මේ තැන් හැම එකක්ම අප්ඩේට් වෙන්න තමයි හදලා තියෙන්නේ. එතකොට මගේ වීක්ලි මම කොච්චරක් පළවෙනි සතියට කොච්චරක් මගේ ග්‍රොසරිස් වලට, ට්‍රැවල් වලට, සෙල්ෆ් කෙයාර් වලට ඒවට වෙන් කරලා තියෙනවද? ඒ වගේම මම වියදම් කළාට පස්සේ මම මෙතන දා ගන්නවා ඒ අදාළ සතියට කොච්චරක් මට ඒ අදාළ දේවල් වලට වියදම් වුණාද කියලා. එතකොට මෙතන තියෙන ඒ වගේ දෙවෙනි සතියට තාම දෙවෙනි සතියට මම ප්ලෑන් වියදම් කරපු දේවල් දාලා නැහැ. එතකොට දෙවෙනි සතිය වියදම් කළාට පස්සේ මම මෙතන දාගත්තට පස්සේ මෙන්න මෙතන ඔටෝමැටිකලි අප්ඩේට් වෙනවා. ඒ වගේම තමයි මෙතන ඔටෝමැටිකලි අප්ඩේට් වෙද්දී පල්ලෙහා මෙතන මුළු සති 4ෙම වියදම් වල එක්ස්පෙන්සස් වල එකතුවත් ඔටෝමැටිකලි අප්ඩේට් වෙනවා. දැන්ට මම පළවෙනි සතිය විතරක් දාලා තියෙන හින්දා මෙතන තියෙන රුපියල් 8000යි මම ඔයාලට පෙන්නන්නම්. මම මෙතැන්ට දාගත්තට පස්සේ මම මෙතැන දාගන්න රුපියල් 3000ක් කියලා රුපියල් 3000ක් කියලා දාගත්තොත් එහෙම මෙතන ඔටෝමැටිකලි අප්ඩේට් වෙනවා ඒ දෙවෙනි සතියේ රුපියල් 3000යි කියලා. මේ ඔක්කොගෙම එකතුව තමයි එන්නේ. මම මෙතෙන්ට ආයෙ රුපියල් 400ක් දැම්මොත් එහෙම මෙතන 3400ක් විදිහට අප්ඩේට් වෙනවා. එතකොට මෙතනත් ඒ වගේම තමයි ඉස්සෙල්ලා කලින් තිබ්බේ 8500යි දැන් මෙතන අප්ඩේට් වෙලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි මේ හැම එකේම මේ විදිහට අප්ඩේට් වෙනවා. එතකොට මම මෙතන දාගෙන තියෙනවා මගේ සමරි එකක් පොඩි. ඒ කියන්නේ මගේ බිල් වලට කොච්චරක් ගිහින් තියෙනවද කියලා. දැන් උදාහරණයක් විදිහට මගේ බිල්ස් වලට 9850ක් ගිහින් තියෙනවා. එතකොට මෙතන 9850ක් විදිහට එනවා. එතකොට මම මෙතන මොකක් හරි චේන්ජ් කළාම මෙතන ඔටෝමැටිකලි අප්ඩේට් වෙන්න තමයි මම හදලා තියෙන්නේ. එතකොට මම මෙතන අර කලින් විදිහටම මෙතන 3000 නැතුව මම 2900 කළොත් එහෙම
මෙතන පල්ලෙහා තියෙන 9850ත් අප්ඩේට් වෙනවා. ඒ වගේම මෙතන තියෙන 9850ත් අප්ඩේට් වෙනවා. පෙන්නන්න. මෙතන 8850 වුණා. මෙතනත් 8850 වුණා. එතකොට ඒකේ විදිහට අප්ඩේට් වෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙන ගාන හැම එකෙම මෙතෙන්ට මගේ සමරි එකට එන්න තමයි මම හදලා තියෙන්නේ. එතකොට මෙතන 9850 බිල් වල මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි පල්ලෙහාට ගිහිල්ලා අපි බැලුවොත් එහෙම මගේ මෙතන තියෙන ඩෙබිට් වලට ගිහිලා තියෙන රුපියල් 5000 ඩෙබිට් වලට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම සේවින් වලට මම දාලා තියෙන රුපියල් 15000 මෙතන සේවින් වලට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මගේ සති 4ක මට දැන්ට තියෙන මෙතන 11400යි. එතකොට මම දැන් දෙවෙනි සතියට දාගත්තොත් නැත්නම් ඒකෙන් නෙත් 8000 ගන්න තිබ්බේ. එතකොට 11400 විදිහට මෙතන අප්ඩේට් වෙලා තියෙනවා. එතකොට ඒ වගේම මගේ ටෝටල් ඩිඩක්ෂන් කියලා මම අරගෙන තියෙන්නේ මේ මාසේ මගේ සම්පූර්ණ සැලරි එකෙන් සැලරි සහ ඉන්කම් සියල්ලකෙම ඉන්කම් එකෙන් කොච්චරක් මෙතන ගිහින් තියෙනවද කියලා. එතකොට මට හම්බ වෙච්ච ගාන නෙමෙයි. දැන් මම සේවින් එතකොට මගේ එක්ස්පෙන්සස් බිල් ඩෙබිට් ඔක්කොම එකතුව මෙතන 41250ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන මේ 41250 මට දැන්ට ඇවිල්ලා තියෙන ඉන්කම් වලින් ඒ කියන්නේ 63000න් අඩු වුණාට පස්සේ දැන්ට මට බැලන්ස් එක තියෙන ගාන තමයි මෙතන දාලා තියෙන්නේ. 21750යි විදියට. මේව ඔටෝමැටිකලි අප්ඩේට් වෙන්න තමයි හදලා තියෙන්නේ. එතකොට මම මේ තැන්වල මොකක්ම හරි වෙනසක් කළොත් එහෙම ඔටෝමැටිකලි අනිත් හැමතැනම කැල්කියුලේෂන්ස් වෙනස් වෙලා අප්ඩේට් වෙනවා. ඒ වගේම තමයි මගේ graph එකත් අප්ඩේට් වෙනවා. මම මෙතන graph එකක් දාගෙන තියෙනවා. මගේ expenses කොහොමද යන්නේ, bills වලට කොහොමද ගිහිල්ලා තියෙන්නේ, මේ වගේ විදියට. එතකොට අපිට හැම මාසෙම මේ වගේ හදාගන්න පුළුවන්. මේ ටැබ් එකේම කොපියක් දාගෙන අපිට ඊළඟ මාසෙටත් මේක අප්ඩේට් කරගන්න පුළුවන්. මම උකට මෙන්න මේ විදියට තමයි මගේ බජට් ප්ලෑන් එක තියෙන්නේ. ඔයාලට මම මේක පළලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. එතකොට ඔයාලට පුළුවන් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලගේ අදාළ එක්ස්පෙන්සස් ටික ඒ විදියට දාගන්න. ඔයාලත් මේක try කරලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. bye.